Hi, welcome to my YouTube channel. අද මම ඔයාලට තේම එකේ රිවිව් එකක් ගෙනාවේ. අපි බලමු මම මොනවද තේම එකෙන් ගත්තේ කියලා. මුලින්ම මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ අයිටම් එක මම ගත්තා. බෙල්ට් එක. ඒක හරි ෂෝ. මේක උනේ යුරෝ 1 ගාණක්. ඒ වගේම මම මගේ බබාට ගත්තා මෙන්න මේ පොත් සෙට් එක. මේකේ පොත් 4ක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ පෑනත් ඒකත් එක්ක එනවා. මේකේ 5ක් තිබ්බ පුරු මේකක් යූස් කරා. මේ පොත් සෙට් එක ගොඩාක් හොඳයි. මේකේ මේ ලියනකොට ඒ ලිව්වට පස්සේ ඒක මැකෙනවා. ඒකට ආයෙ අපිට ලියන්න පුළුවන්. මේ පෑනේ ලිව්වා. මේ පෑනේ තමයි ලියන්න ඕන. ඒ වගේම ඒක අපිට ආයෙ පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒක ගොඩාක් හොඳයි. මෙන්න මේකක් තියෙනවා මේ සෙට් එකත් එක්ක. මේකට අපිට පුළුවන් බබාලට අකුරු ලියන්න, පෑන අල්ලන්න හුරු කරන්න. මෙන්න මේක අපිට හොඳයි. පෑන අල්ලලා ලියන්න බබාලට හුරු කරන්න පුළුවන්. ඒකෙන්. ඒ වගේම මම තව අයිටම් එකක් ගත්තා. මෙන්න මේ ෂවර් කැප් එක. මේක මම ගත්තේ මගේ කොණ්ඩේ කැඩෙනවා රැට නිදා ගන්නකොට එහෙම යන නිසා. ඒක නිසා මෙන්න මේක ඔලුවට දාලා නිදා ගන්න කියලා තමයි මම ගත්තේ. ඒ වගේම මේක ෂවර් කරද්දි දාන්නත් පුළුවන්. මේකප් කරද්දි දාන්නත් පුළුවන්. මේකෙන් 3ක් තියෙන එක තමයි මම ගත්තේ. ඒකට ඒ 3ම උනේ යුරෝ 1 ගාණක්. ඒ වගේම මම තේම එකෙන් ගත්ත මෙන්න මේ අයිටම් එක බ්ලැක් හෙඩ්ස් රිමූවර් එකක්. ඒක හරි ෂෝ. ඒක මම ගාව කලින් තිබ්බ එකට වඩා මේක හොඳයි. තුවාල වෙන්නේ නැහැ. මේක මේ අයිටම් එකත් හොඳයි. යුරෝ 7 ගාණක් වගේ තමයි උනේ. ඒ වගේම මම ගත්ත මෙන්න මේ ලස්සන බෑග් එක. කියුට් බෑග් එකක්. එක පොකට් එකයි මේකේ තියෙන්නේ. මේක ඒකේ අපිට ෆෝන් එක, පර්ස් එක, එහෙම පොඩි කුඩයක් වගේ දාන්න පුළුවන්. මේක හරි ෂෝ. ඒ වගේම මම අපේ බබාට ගත්තා මෙන්න මේ ටී-ෂර්ට් එක ගොඩාක් ලස්සනයි. මේ සෙට් එක මේකයි ඒකත් එක්කම කලිසම එකේ මේ දෙක ගොඩක්ම වටිනවා. මට හම්බුනේ මම හිතන්නේ වටිනවා ඒ ගානට වටිනවා ගොඩක්. මේ දෙකටම ගියේ යුරෝ 10ක් වගේ තමයි. මේ වගේ ගානට මේ වගේ ක්වොලිටියට ඇඳුමක් ෂොප් වලින් ගන්න නම් බෑ. ඕස්ට්‍රේලියාවේ මම නම් දැකලා නැහැ ඇත්තටම. ගොඩාක් ලස්සනයි දෙක. ඒ වගේ මම බබාට තව ගත්තා මෙන්න මේ වෝටර් බොටල් එක. මේක ස්ටේන්ලස් ස්ටීල්. ඒ වගේම මේක යුරෝ 1 ගානට තමයි ප්‍රොමෝෂන් එක තිබිලා ගත්තේ මම. ඒ වගේම මට පොඩි වැඩකුත් වුණා. තේම එකේ ගොඩක් ප්‍රොමෝෂන්ස් තියෙනවා. එතකොට 0 යුරෝ ප්‍රොමෝෂන් එකට තමයි මේක ගත්තේ. එතකොට අයිටම්ස් ටිකක් අපි එයාලා තියෙන amount එකට අපි සිලෙක්ට් කරගන්න ඕනේ අයිටම්ස් ටික. ඒ ටික ගත්තට පස්සේ තමයි 0 යුරෝ වලට අයිටම් එකක් හම්බ වෙනවා. හැබැයි මේ මම නම් හිතුවා මේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් ඒකෙන් ගන්න ඒ ප්‍රොමෝෂන් එකෙන් ගන්න නැහැ කියලා. මොකද මේක හිතුව තරම් හොඳට වැඩ කරන්නේ නැහැ. මේක රිටර්න් කරන්නත් බෑ. මොකද ඒගොල්ලෝ රිප්ලේස් කරලා අපිට එවන්නේ මේ වගේව බාර ගන්න නැහැ ප්‍රොමෝෂන් එකකින් ගත්ත එක. හැබැයි කියන්න ඕනේ මම දෙපාරක්ම රිෆන්ඩ් කරගෙන තියෙනවා. කියන්නේ මට ඕන දෙයක් ලැබුණ නැති වෙලාවයි කියන්නේ මට ඕන කරලා ඒ වෙලෙම රිෆන්ඩ් කරනවා. අපේ account එකට වැටෙන්නේ දවස් කිහිපයක් යනවා. ඒ වගේම ඔයාලට කියන්නේ මෙන්න මේ වොච් එකත් මේ කියුට් වොච් එකක් මම ගත්තේ තේම එකෙන්. ඒ වොච් එකත් එක්කම මෙන්න මේ බ්‍රේස්ලට් එකත් හම්බුණා. ඒ දෙකටම ගියේ යුරෝ 2 ගාණක් වගේ. ඒකත් හරි ෂෝක්. මේක මම දාලා දැන් චූට්ටක් විතර පාට නම් ගිහිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවද දන්නේ. තව ඒ ටික තමයි මම ඔයාලට පෙන්නන්න ගෙනාවේ. තේම එකේ බඩු
ඒ ගණන් වලට වටිනවා ගොඩක් අඩුවට තියෙනවා. ඉතින් thanks for watching. ආයි දවසක ඉන්නම්.